අපි හැමදාම පිළිකා ගැන කතා කරනවා. බය වෙනවා. හැබැයි ඇත්තටම අපි පිළිකා ගැන හරියටම දැනුවත් වෙන්න ඕන ඇයි කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇත්තටම ඇයි අපි ඉගෙන මෙච්චර වද වෙන්නේ? පිළිකාවක් කියන්නේ ජීවිතේ ඒ තරම් ලොකු අවදානමක්ද? අනිවාර්යෙන්ම. පිළිකාවක් කියන්නේ අපේ ජීවිතයට එල්ල වෙන අධික අවදානමක් සහිත සෞඛ්‍ය තර්ජනයක්. ඒ වගේම මේ පිළිකා රෝගීන්ගේ ගණන දැන් වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ මේක හැදුනොත් සුව කරන්න බැරිද? එහෙම නෙමෙයි. අපි මේ ගැන හරියට දැනුවත් වෙන්න ඕන ප්‍රධානම හේතුවක් තමයි රෝගයේ ඉතා ආරම්භයේදී සොයාගත හැකි නම් සුව කළ හැකි වීම. හැබැයි රෝගය උත්සන්න වුණොත් ප්‍රතිකාර ගන්නකොට මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්? අන්න ඒක තමයි ඛේදවාචක. මේ සඳහා දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ජීවිතේ බේරගන්න ශරීරයේ ඇතැම් කොටස් හෝ අවයව ඉවත් කරන්න පවා සිද්ධ වෙනවා. ඒ නිසා ශරීරයේ හැඩේ විකෘති වීමක් පවා ඇති වෙන්න පුළුවන්. ප්‍රතිකාර කාට පස්සේ සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙන තදුරු ආබාධ එහෙම එනවද? ගොඩක් වෙලාවට මේ කරන දැඩි ප්‍රතිකාරවල සංකූලතා ලෙස ජීවිත කාලය පුරාවට බලපාන විවිධ ආබාධ වලට ගොදුරු වෙන්න රෝගීන්ට සිද්ධ වෙනවා. මේක රෝගියාට විතරක් නෙමෙයි පවුලේ අයටත් ලොකු බලපෑමක් නේද? ඔව් මේක මුළු පවුලටම ලොකු බරක් වෙනවා. මුල්මේ වශයෙන් වගේම මානසිකම වශයෙන් පවුල කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී අපේක්ෂා නොකළ මොහොතකදී අපේ ආදරණීයන් අපිට සදහටම අහිමි වෙන්න පුළුවන් කියන බය හැමතිස්සෙම තියෙනවා. ඒක නම් රෝගය හැදෙන කලින් වළක්වා ගන්නත් ඇතුළත ඉක්මනින් වාගෙනත් ඕන නිසායි අපි හැමෝම පිළිකා ගැන නිවැරදිව දැනුවත් වෙලා ඉන්න එක මේ තරම්ම වැදගත් වෙන්නේ. හරියටම හරි ඉන්ෆෝමේෂන් දැනගෙන අවදියෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.